ඊළඟට අපි සීතල හිම වැටෙන එඩ්නා ගිනිකන්ද තියෙන ඔරලෝසු වලට සුප්‍රසිද්ධ චොක්ලට් වලට සුප්‍රසිද්ධ ස්වීඩන් ස්වීඩන් නෙමෙයි ස්විට්සර්ලන්තයේ ප්‍රස්තාව පිරුවල වලින් එකින් එක බලමු. ඉතින් ස්විස් වොච් එකක් කියන්නේ හීනයක්. මේ තියෙන්නේ ස්විස් වොච් එකක්. අතේ බඳින එකක්. 1,80,000ක් වෙනවා මේක. හොඳයි. පළවෙනි ප්‍රස්තාව පිරුවල. කියලා ලංකාවට හොඳටම ගැලපෙනවා. හැමදාම විරුද්ධ පක්ෂ ක්‍රිටිසයිස් කරන එකනේ කරන්නේ ආණ්ඩු පක්ෂය. අවුරුදු 1960 ගණන් වල ඉඳලා 2024 වෙනකල් සියලු දෙනාම විවේචනය කරපු අය දැන් බලයටපත් වෙලා තියෙනවා. ඉතින් ඒගොල්ලෝ අන්ට තමයි මේක හරියටම ගැලපෙන්නේ. බලමු පළවෙනි ස්විට්සර්ලන්තයේ ප්‍රස්තාව පිරුවල. යමක් වඩා හොඳින් කරනවාට වඩා හරිම ලේසි ඒ කරන දේ ක්‍රියාව විවේචනය කර කර ඉන්න එක. දෙවෙනි ප්‍රස්තාව පිරුවලත් ලංකාවට ගොඩාක් ගැලපෙනවා. බලමු මොකද්ද මේක කියලා. දිව තමයි ලෝකේ තියෙන භයානකම මස් කෑල්ල. ඊළඟ ප්‍රස්තාව පිරුවල බොහෝ සෙයින් අපිට හොඳයි ජීවත් වෙනකොට. මොකද්ද මේක කියන්නේ? ආශ්‍රය කරන්න එපා කියනවා. කාවද? ළමයින්ටයි පාන් වලටයි අකමැති අය. ඒක ලංකාවට නම් මෙහෙම කියන්න පුළුවන්. බත් වලටයි ළමයින්ටයි අකමැති අය ආශ්‍රය කරන්න එපා කියලා ලංකාවට ගැලපෙන්න හදාගන්න පුළුවන්. ඊළඟ ප්‍රස්තාව පිරුවල බොහොම වටිනවා. ඒක මොකද්ද කියලා බලමු. ඒක අපේ ජීවිතවලට රත්තරන් වගේ වටින ප්‍රස්තාව පිරුවලක්. යමක් තමන්ගේ භාරයේ තියාගෙන දුකටපත් වෙවි ඉන්නවට වඩා ඒ දේ විකුණලා දාන එක යහපති කියලා තමයි කියන්නේ. නිකන් දෙන්න කියන්නේ යමක් තමන් සන්තකේ තියාගෙන ඒකත් එක්ක දුක් විඳ ඉන්නවට වඩා ඒ දේ විකුණලා දාන එක වඩා හොඳයි කියලා තමයි කියන්නේ. ස්විට්සර්ලන්තයේ අන්තිම ප්‍රස්තාව පිරුවල හරි වටිනවා. මීට සමාන එකක් තියෙනවා ඔයගොල්ලන්ගේ රටේ සිංහල ජන සමාජයේ. කටින් බතල කොළ හිටවනවායි කියලා. ඊට සමාන එකක් තමයි මේ ස්විට්සර්ලන්තයේ ප්‍රස්තාව පිරුවලත්. මොකද්ද මේ? වචන කියන්නේ හරියට ඉවරයක් නැති රේස් එකක් වගේ. නමුත් වඩා වැදගත් වෙන්නේ ක්‍රියාව, ඇක්ෂන් එක. නැත්තම් සාර්ථකත්වයට පත් වුණු ක්‍රියාව තමයි ඇත්තටම ශක්තිමත්ම දේ කියලා තමයි මෙතනද කියන්නේ. ඕන කෙනෙකුට කතා කරන්න පුළුවන්, මෙහෙම වෙන්න පුළුවන් කියලා. මේවා ලංකාවට නම් හරි වටිනවා. එහෙනම් තවත් රටක ප්‍රස්තාව පිරුවල වලින් අපි හමු වෙමු.